අයිබෝවන් කියවරා ගොඩක් දෙනෙක් මගෙන් හෙව මේ ළඟදී ඉමිග්‍රේෂන් නිව්සීලන්ත වලින් දීපු අප්ඩේට් එක මොකක්ද කියලා. මේ අප්ඩේට් එකක් කියන්නේ මේක දැන් මේ ඔයගොල්ලෝ දන්නවනේ ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකෙන් පොයින්ට්ස් 6ක් අරගෙන සහ ජොබ් ඔෆර් එකක් නිව්සීලන්ත ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් අපිට ඇප්ලයි කරන්න පුළුවන් ස්කිල් මයිග්‍රන්ට් රෙසිඩන්ට් වීසා එකට. එතකොට ඒකෙදි මේ පොයින්ට්ස් ක්ලේම් කරද්දී අපි දැන් ලංකාවේ එක්කෙනෙක් නිව්සීලන්ත වලට ඇවිල්ලා අපි මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරා කියලා. එතකොට එයාට කොහොමද පොයින්ට්ස් 5ක් ක්ලේම් කරන්න පුළුවන්. පොයින්ට්ස් 5ක් ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි අපි කියමුකෝ ලංකාවේ එක්කෙනෙක් ඉන්නවා කියලා ඒගොල්ලෝ ලංකාවේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට කලින් ක්‍රමවේදය තමයි මේ IQA එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ IQA එකක් කරන්නේ ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එකක් කරන්න ඕනේ. මේක මේ හරියට මේ නිව්සීලන්ත ක්වොලිෆිකේෂන් එකට සමපාත වෙනවද ඒ ලෙවල් එකට තියෙනවද කියලා. එහෙම ලෙවල් එකට තිබුණොත් තමයි පොයින්ට්ස් 5ක් ක්ලේම් කරන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මාස්ටර්ස් වලට මේ උදාහරණයක් විදියට. එතකොට දැන් වෙලා තියෙන දේ තමයි මේ අලුත් අප්ඩේට් එකෙන් ඉමිග්‍රේෂන් එකෙන් කියන්නේ ලංකාවත් මේ IQ එකක් කරන්න ඕනේ නැති රටවල් මීට කලිනුත් තිබුණා. ඒ ලිස්ට් එකට මේ ලිස්ට් එක තමයි LQEA කියන්නේ list of qualification exempt from assessment. එතකොට ඇසෙස් කරන්න ඕනේ නැහැ. දැන් ඔයාලට ලංකාවේ පිටින්ම මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා කියලා ඔයාලට ඒ ඇසෙස්මන්ට් එක කරන්න ඕනේ නැහැ දැන්. ඔයාලට පුළුවන් කෙලින්ම පොයින්ට්ස් 5 ක්ලේම් කරන්න ලංකාවේ යුනිවර්සිටි එකකින් ගත්ත ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ මාස්ටර්ස් එක තියෙනවා නම්. ඒක තමයි මේ වෙච්ච වෙනස. ඒක තමයි මේ අලුතෙන් දුන්නු මේ අප්ඩේට් එක. ලොකු දෙයක් නෙමෙයි නේද? මොකද මේකෙන් වෙන්නේ දැන් කලින් IQ එකක් කරන්න උනහම මේකට මුදලක් වියදම් වෙනවා. එතකොට ඒකට කාලයක් වියදම් වෙනවා. එතකොට ඒක දැන් ප්‍රශ්නයක් නැහැ. ඒක ලංකාවේ ඉඳන් ඇප්ලයි කරන කෙනෙක්ට ඒකට කාලයක් උයි සල්ලි අමතර වියදමක් දරන්න ඕනේ නැහැ. එකපාරම පොයින්ට්ස් ක්ලේම් කරලා නිව්සීලන්ත ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකකුත් තියෙනවා නම් පොයින්ට්ස් 6කුත් තියෙනවා නම් කෙලිම ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකෙන් පුළුවන් රෙසිඩෙන්සි වලට ඇප්ලයි කරන්න. ඕක තමයි අලුත්ම අප්ඩේට් එක. මේකට මේ ලංකාව විතරක් නෙමෙයි අලුතෙන් ඇඩ් කරපු රටවල් විදියට ෆ්‍රාන්ස්, ජර්මනි, ඉන්දියා, ඉතලි, සිංගප්පූර්, සවුත් කොරියා, ස්වීඩන් and ස්විට්සර්ලන්ඩ් තියෙනවා. ඒ අතරට ලංකාවත් ඇතුළත් වෙලා තියෙන එක ලොකු දෙයක්. ඉතින් ලංකාවේට ලොකු chance එකක් මේක අමතර සල්ලි වියදම් කරන්න නැතුව තව කාලයක් බලන් ඉන්න නැතුව ඕක තමයි අලුත් අප්ඩේට් එක. ඉතින් අර ගොඩක් දිනක අහවින්න කරේ මේක වීඩියෝ එකක් කරේ. මම ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්වත් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්වත් නෙවෙයි. නමුත් මේ ඉමිග්‍රේෂන් නිව්සීලන්ත වෙබ්සයිට් එකේ මේ කරුණු හැමදේම තියෙනවා ඕන කෙනෙක්ට බලා ගන්න. මම ලින්ක් එකක් දාන්න. කැමති අයට ගිහිල්ලා අවශ්‍ය අයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ ලින්ක් එකෙන් හරියටම විස්තරය මොකක්ද කියලා. කොහොමද?